හායි යාළුවනේ, ඔන්න මං අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ තමා නිහඬ තොටිල්ල. එහෙනම් දැන් යමු අපි කතාව කියවන්න. කඳුකරයේ මීදුමෙන් වැසුණු කුඩා ලස්සන නිවසක මන්දිනා සහ සහන් ජීවත් වුණා. සහන් රජයේ රැකියාවක් කළ අයෙක්. මන්දිනා හරිම කරුණාවන්ත නිවුණු ගතිගුණ ඇති තරුණ බිරිඳක්. බැලූ බැල්මට ඔවුන්ගේ ජීවිතය හරිම ලස්සනයි. සාමකාමී කියලා කාටත් හිතෙනවා. නමුත් මේ හතර මායම ඇතුළේ තිබුණේ කිසිවෙකුට නොපෙනෙන ලොකු පාළුවක් වේදනාවක්. මන්දිනා සහ සහන් විවාහ වෙලා දැන් අවුරුදු 7ක් ගත වෙලා. ඒත් තවමත් ඒ නිවස ඇතුලේ බිරිඳෙකුගේ සිනහ හඬක් හෝ හැඬුම් හඬක් ඇහුනේ නැහැ. සෑම දිනකම උදෑසන සහන් රැකියාවට ගිය පසු මන්දිනා තනි වෙන්නේ මේ මහා පාළුවත් එක්ක. ඇය නිවසේ වැඩපළ කරන්නේ යාන්ත්‍රිකව වගේ. ඇගේ සිත නිතරම දිව යන්නේ Tamanට කවදා හෝ ලැබෙනින දරුවා ගැන මවාගත් සිහින ලෝකයටයි. නිවසේ තිබුණු හිස් කාමරය ඇය රහසින් වෙන් කළා තිබුණේ ඇගේ කුසේ උපදින දරුවා වෙනුවෙන්. ඒ කාමරය ඇතුලේ පුංචි ඇඳක්, සෙල්ලම් බඩු කිහිපයක් සහ ලස්සන පුංචි ඇඳුම් කිහිපයක් ඇය සඟවාගෙන සිටියා. දෙවියනේ, ඇයි මට විතරක් මේ වගේ අවාසනාවක් දුන්නේ? මම හැමදාම හැමෝටම හොඳක් මිස නරකක් කළේ නැහනේ. ඇය තනිම දෙවියන්ට කන්න ලව් කළා. මන්දිනා විඳපු ලොකුම වේදනාව උනේ තමන්ගේ වඳභාවය නෙමෙයි. සමාජයෙන් ඇයට එල්ලුණ කටුක වචනයි. මගතොටදී, මගුල් ගෙදරකදී හෝ දාන ගෙදරකදී හමුවන නෑදෑයන් සහ අසල්වාසීන්ගෙන් ඇගෙන් ඇසුවේ එකම ප්‍රශ්නයක්. මන්දිනා, තවම ආරංචියක් නැද්ද? දැන් මම දරුවෙක් හැදුවේ නැත්තම් වයසට ගියාම බලාගන්න කවුරුත් නැති වෙයි. සමහර වයසක උදවිය ඇය දෙස බැලුවේ අනුකම්පාවෙන්. තවත් සමහරු ඇයව මගහැරියා. මංගල උත්සවවලදී කිරියම්මලා ඉස්සරහට එන වෙලාවට මන්දිනාව පස්සට තල්ලු කෙරුණා. මන්දිනාට දැනුනේ Taman මුළු සමාජයේම කොන්නුණු කිසිම වටිනාකමක් නැති ගැහැණියක් කියලයි. දවසක් අසල්වැසි නිවසක කුඩා දරුවෙකුගේ උපන්දින සාදයකට මන්දිනාට සහ සහන්ට ආරාධනා ලැබුණා. එහිදී අනෙක් අම්මලා තමන්ගේ දරුවන්ගේ දඟ වැඩ, ලෙඩ දුක් සහ පාසල් විස්තර ගැන මහා ඉහළින් කතා කළා. මන්දිනායි හැමදේම අහගෙන නිහඬව සිනාසෙන්න උත්සාහ කළා. නමුත් ඇගේ දෑස්වල කඳුළු පිරලා තිබුණා. එතන සිටි එක් නෑදෑ කාන්තාවක් හැමෝම ඉස්සරහා මෙහෙම කිව්වා. අනේ මන්දිනා, ඔයාට ඉතින් මේවා තේරෙන්නේ නැහනේ. දරුවෙක්ගේ ලැබීම වේදනාව. ඒ සතුට දන්නේ අම්මෙක් විතරයි. ඔයාලට ඉතින් සල්ලි තිබුණට වැඩක් නැහැ. ගෙදරක ලස්සන දරුවෙක් ඉන්න එකනේ. ඒ වචන මන්දිනාගේ හදවතට පිහියකින් ඇන්න වගේ දැනුණා. ඇයට තවදුරටත් එතන ඉන්න බැරි වුණා. ඇය කාටවත් නොකියාම සාලයෙන් නැගිටලා වැසිකිළි ඇතුළට ගිහින් දොර වහගෙන, කට වහගෙන මහා හඬින් හැඬුවා. ඇයට ඕන උනේ ඒ පොළව පලාගෙන වැළලෙන්නයි. මේ අවුරුදු 7 පුරාවටම සහන් සහ මන්දිනා නොගිය වෛද්‍යවරයෙක්, නොකළ පරීක්ෂණයක් නැති තරම්. බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෙදකම, නොයෙකුත් බෝධි පූජා, පාරහාර වීම, මේ හැමදේම වුන් කළා. සහන් හැමදාම මන්දිනාව ධෛර්යමත් කළා. කමක් නැහැ මන්දිනී, අපි තව ටිකක් උත්සාහ කරලා බලමු. අපිට කවදා හරි දරුවෙක් ලැබෙයි. සහන්ගේ දෑත් අල්ලාගෙන කිව්වා. නමුත් හැම මාසයකම අවසානයේ ලැබෙන ප්‍රතිඵල උනේ බලාපොරොත්තු සුන්වීම විතරයි. මන්දිනා තමන්ගේ ඔසප් චක්‍රයේ සිදුවන සෑම අවස්ථාවකදීම දැනුනේ තමන්ගේ ඇඟ ඇතුලෙන් දරුවෙක් මිය ගියා වගේ මහා මරණීය වේදනාවක්. ඇය දින ගණනාවක් යනතුරු ආහාර පවා නොගෙන කාමරයට වී හඬා වැටුණා. වෛද්‍යවරු පැවසුවේ ඔවුන් දෙදෙනාගේම විශේෂ ශාරීරික ගැටලුවක් නොමැති බවත්, එය අහේතුක වඳභාවය විය හැකි බවත්ය. එය මන්දිනාව තවත් ව්‍යාකූල කළා. ප්‍රශ්නයක් නැත්තම් ඇයි තමන්ට දරුවෙක් නොලැබෙන්නේ? සහන්ගේ මව එනම් මන්දිනාගේ නැන්දම්මාද නිතරම සහන්ට බලපෑම් කළා. පුතේ, ඔය ළමයාගෙන් අපේ පරම්පරාව ඉදිරියට යන්නේ නැහැ. තවත් ඕකට සල්ලි නාස්ති නොකර වෙන කසාදයක් ගැන හිතපන්. ඇය රහසින් සහන්ට පැවසුවා. මන්දිනා මේ කතාව අහම්බෙන් ඇසුණු දවසේ ඇය මුළු රැය පුරා නිදි නැතුව හැඬුවා. තමන් නිසා සහන්ගේ ජීවිතයත් අඳුරු වෙනවා නේද කියා ඇයට සිතුණා. කාලය සෙමින් ගෙවී ගියා. මන්දිනා දැන් උත්සාහ කළ මහන්සි වී බලාපොරොත්තු සියල්ල අතහැර දමා තිබුණේ. ඇය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී නිවසටම කොටු වුණා. දවසක් මන්දිනා නිවස අසල ඇති රෝහල අසනින් යද්දී එහි ලොකු කලබලයක් දකින්න ලැබුණා. පිරිසක් වට වෙලා ඉන්නවා දැකලා ඇය එතනට ගියා.
එතන තිබුණේ කසල බඳුනක් අසල දමා ගොස් තිබූ දින කිහිපයක් වයසති කුඩා බිරිඳියක්. ඒ දරුවා සීතලෙන් ගැහෙමින් කඳුළු පිරුළු දෑසෙන් අඬමින් සිටියා. කවුරුත් ඒ දරුවා අල්ලන්න ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම කළේ බැනවැදීම් සහ වීඩියෝ කිරීම විතරයි. ඒ අසරණ හැඬුම් හඬ මන්දිනාගේ හදවතේ ගැඹුරු තැනකට තට්ටු කළා. අවුරුදු 7ක් තිස්සේ ඇගේ කුසේ තුල මියදිමින් තිබූ මාතෘ සෙනෙහ එකවරම අවදි වුණා. ඇය කිසිවක් නොසිතා මිනිසුන් තල්ලු කරගෙන ඉදිරියට ගොස් ඒ වැරහැලි ඇඳුම් වලින් ඔතා තිබූ බිරිඳියව තමන්ගේ දෝතට ගත්තා. දරුවා මන්දිනාගේ පපුවට ලං වුණු සැනින් ඇගේ හැඬීම නතර වුණා. ඒ පුංචි දෑත් වලින් මන්දිනාගේ ඇඟිල්ලක් තදින් අල්ලා ගත්තා. ඒ මොහොතේ මන්දිනාගේ දෑසින් ගලා ගියේ සතුටු කඳුළු. අවුරුදු 7ක් පුරා තමන් කුසින් නොවැදුවත් මේ ඉන්නේ තමන්ගේම දරුවා බව ඇගේ මව්සිත ඇයට රහසින් කියා සිටියා. මන්දිනා සහ සහන් වහාම ක්‍රියාත්මක වී පොලිසිය සහ පරිවාස දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ඒ දරුවාව නීත්‍යානුකූලව හදා වඩා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පූර්ණ කළා. ඒ සඳහා සෑහෙන වෙහෙසක් වෙන්න සිදු වුණත් මන්දිනා හැමදේම කළේ පුදුමාකාර උනන්දුවකින්. ඔවුන් මේ පුංචි දියණියට සහස්නා කියලා නම තිබ්බා. සහස්නා නිවසට පැමිණි දවසේ සිට ඒ පාරු නිවස පාරාදීසයක් බවට පත් වුණා. මන්දිනා අවුරුදු ගාණක් පුරා සඟවාගෙන සිටි අර හිස් කාමරයේ දොර ඇරියා. එහි තිබූ පුංචි ඇඳුම් සෙල්ලම් බඩු දැන් සහස්නා වෙනුවෙන් වෙන් වුණා. මන්දිනා දැන් කාර්යබහුල අම්මෙක්. ඇයට දැන් අඬන්න දුක් වෙන්න වෙලාවක් නැහැ. දරුවාට කිරි දීම, නැලවීම, රෑ නිදිවැරීම මේ හැමදේම මන්දිනා කළේ මහත් වගකීමකින් සහ ආදරයකින්. සහන්ද දරුවා ලැබූ පසු පුදුමාකාර ලෙස සතුටින් ජීවත් වුණා. ගමේ අය මුලින් ඕක වෙන කාගේදෝ අතහැරපු ළමෙක් කියලා කේලම් කිව්වත් මන්දිනා සහ සහන් සහස්නාට දක්වන අසීමිත ආදරය දැකලා ඒ හැමෝම නිහඬ වුණා. සහස්නා හැදී වැරුණේ පුදුමාකාර ලස්සන ගුණවත් දරුවෙක් විදියට. ඇය මන්දිනාව හැඳින්වුවේ ලෝකයේ ඉන්න හොඳම අම්මා කියලයි. කාලය අවුරුදු 3ක් තිස්සේ වේගයෙන් ගෙවී ගියා. සහස්නාට දැන් වයස අවුරුදු 3යි. ඇය ගේ වටේ දුව පනිමින් සිනාසෙද්දී මන්දිනා ඒ දෙස බලා සිටියේ අප්‍රමාණ තෘප්තියකිනි. මන්දිනා දැන් දමන්ට දරුවෙක් නැතේ කියා දුක් වීම සම්පූර්ණයෙන් නතර කරලයි තිබුණේ. ඇයට සහස්නා සිටීම ප්‍රමාණවත් වුණා. නමුත් දවසක් මන්දිනාට දරාගත නොහැකි කලන්තයක් සහ වමනයක් ඇති වුණා. සහන් වහාම ඇයව වෛද්‍යවරයෙක් ළඟට රැගෙන ගියා. එහිදී සිදු කළ පරීක්ෂණ වලින් පසු වෛද්‍යවරයා සිනාසෙමින් ඔවුන් වෙත පැමිණියා. සහන් මන්දිනා මේක නම් පුදුමාකාර ආශ්චර්යයක්. මන්දිනා දැන් මාස 2ක ගැබිණියක්. වෛද්‍යවරයාගේ වචන ඇසුණු සැනින් සහන්ට සහ මන්දිනාට තමන්ගේ කන් අදහ ගන්න බැරි වුණා. ඔවුන් දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙන හඬන්න පටන් ගත්තා. අවුරුදු 10ක් තිස්සේ සියලුම වෛද්‍ය ප්‍රතිකාර අතහැර දැමූ පසු කිසිදු බලාපොරොත්තුවක් නැතිව සිටි මොහොතක මේ ලැබුණු තෑග්ග ඔවුන්ට අදහාගත නොහැකි වුණා. වෛද්‍යවරයා මෙහෙම කිව්වා. මන්දිනා, ඔයා මුල් කාලේ හිටිය දැඩි මානසික ආතතියකින් දරුවෙක් නැහැ කියන බය සහ සමාජයේ බලපෑම නිසා ඔයාගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා තිබුණේ. නමුත් සහස්නා ඔයාගේ ජීවිතේට ආවට පස්සේ ඔයා හැම දුකක්ම අමතක කරලා සතුටින් හිටියා. ඔයාගේ මනස නිදහස් වුණා. සෝභාදහම ඔයාට මේ තෑග්ග දුන්නේ ඔයා අසරණ දරුවාට මව් සෙනෙහස දුන්න නිසායි. මාස කිහිපයකට පසු මන්දිනා ලස්සන පුතෙකුට උපත දුන්නා. පුතා ලැබුණු පසුවත් මන්දිනා සහ සහන් සහස්නාට දැක් වූ ආදරය අබමලක තරම්වත් අඩුවක් කළේ නැහැ. ඔවුන්ට සහස්නා කියන්නේ තමන්ගේ ලීන් උපන් දරුවාටත් වඩා වටිනා තමන්ගේ ජීවිතය ආලෝකවත් කළ වාසනාවන්ත දියණියයි. මන්දිනා දැන් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඇය තොටිල්ල පදවමින් නිවස දෙස බලමින් සිතුවා. මාතෘත්වය කියන්නේ කුසින් වදන එකටම විතරක් නෙවෙයි. ආදරය දෙන්න පුළුවන් පුළුල් හදවතක් තියෙන ඕනෑම ගැහණියකට අම්මෙක් වෙන්න පුළුවන්. ඇයගේ දෑසින් වැටුණු කඳුළු බිඳුව මෙදා සැරේ වේදනාවේ කඳුලක් නොව අප්‍රමාණ සතුටේ සහ කෘතඥතාවයේ කඳුළු බිඳුවක් වුණා. සමාප්තයි. මගේ කතාවට ලස්සන අදහසක් ලියාගෙන යන්න. ඒ වගේම මගේ කතාව බලපු ඔයාලා හැමෝටම ආදරේ. තවත් මේ වගේ දාන කතා බලන්න කැමති නම් නවකතා 7 අපිව subscribe කරන්න. Thank you.